වෛද්‍යතුමනි මේ ස්නායු දුර්වල වීම සම්බන්ධයෙන් නිසා බොහෝ විට මේ පීඩාවට පත් වෙලා රෝගී තත්ත්වයන් ඇති වෙන අවස්ථා තිබෙනවා. මුලින්ම ස්නායු දුර්වල වීමත් එක්ක ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් මොනවද? ඒවායින් පීඩා විඳීමේදී මොන තත්ත්වයන් වලට මුහුණ දෙන්න වෙනවද? අපි එතනින් කතාව පටන් ගමු. ඔව් ඇත්තටම ස්නායු දුර්වල වුණාම තමයි මතක ශක්තිය නැතුව යන්නේ. මතක ශක්තිය නැතුව යනවා, අතපය හිරි වැටෙනවා. එතකොට ගොඩක් අයට උදේට නැගිටිනකොට අත් දෙක හිරි වැටලා තියෙනවා. සමහර වෙලාවට ඒක දවල් වෙනකොට නැහැ. තව සමහර අයගේ කකුල් හිරි වැටෙනවා. එතකොට මේ කට නිකන් පැත්තකට යනවා වගේ දැනෙනවා. ඇස්වල ස්නායු දුර්වල වුණාම එහෙම වෙනවා. ඇස් පෙනීම අඩු වෙනවා. එක එක විදිහට මේ රෝගය බලපානවා එක එක්කෙනාට එක එක විදිහට. සමහර අයගේ ස්නායු තෙරපීම් නිසා කොඳු වැටපෙලේ ස්නායු තෙරපුණාම කකුල් දෙක හිරි වැටෙනවා. ඒ වගේ රෝගවලට තමයි ගොඩක් අය මේ ස්නායු දුර්වල වීමෙන් ඇති වෙන්නේ. සමහර අයගේ කන ඇහෙන එක අඩු වෙනවා. ඒ වගේ එක රෝගයක් නෙමෙයි ස්නායු දුර්වල වීමෙන් මුළු ශරීරයේම තියෙන අවයව වලට මේ රෝගය එක එක විදිහට බලපෑම් සිද්ධ කරනවා.